හලෝ යාළුවනේ ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් ආවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ VNet එක ගැන. ඉතින් VNet එක කිව්වහම CapCut එකට සමාන කරන්න පුළුවන් අපේ VNet එක. ඉතින් දැන් නම් CapCut එකේ නොමිලේ කියලා ගන්න දෙයක් නැහැ. ඉතින් VNet එකේ හැමදේම නොමිලේ, ඒ කියන්නේ free. ඉතින් දැන් අපි බලමු CapCut VNet එකේ කොහොමද වීඩියෝ එකක් එඩිට් කරගන්න කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් තාමත්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔයගොල්ලෝ දාගෙන තියාගන්න. මේ වගේ වීඩියෝ අල්ලකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉස්සරහට ඕන වීඩියෝ ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ඔයාලගේ යාළුවෝ ඉන්නා නම් බලන්න ආස එයාලට ෂෙයා කරලා වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් බටන් එකත් එකපාර ප්‍රෙස් කරගෙන වැඩියෙන් දෙපාරක් ප්‍රෙස් කරන්න එපා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. guys, ඉතින් අපහු සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම බලමු මේ VNet එක කොහොමද අපි phone එකට install කරගන්න කියලා. ඉතින් මම යනවා Play Store එකට. ඉතින් ඔයාලගේ iPhone එක නම් තියෙනවා ඔයාලා යන App Store එකට. ඉතින් ගිහිල්ලා search barක් දාගන්න VNet එක කියලා. මම මේ විදිහට VNet එක කියලා search barක් දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ app එකක් එයි. ඉතින් ඒක ඔයාලා install කරගන්න මම දැන්නමත් install කරගෙන තියෙන හින්දා මේ වගේ open කියලා බටන් එකක් එනවා. මම ඒක උඩ ක්ලික් කරගන්නම්. එතකොට මේ වගේ app එක open වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ තමයි app එක open වෙන්නේ. open වුණා මෙන්න මේ වගේ background එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා new project කියන එක උඩ එකපාරක් ටික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ. ඉතින් මෙතන video base music base කියලා තියෙනවා. එතනින් ඔයාලට වීඩියෝ එකක් හදනවා නම් video base කියන එක උඩ එකපාරක් ටික් කරගන්න. ඉතින් music එකක් හදනවා නම් music base කියන එක උඩ තමයි මේ හරි ලකුණු වගේ තියෙන එක මාක් වෙන්න ඕනේ. ඉතින් දැන් video base කියන එක උඩම හරි ලකුණු මාක් වෙලා තියෙන හින්දා මම මේ save කියන බටන් එක දෙනවා. දුන්නාම ඔයාලා gallery යනවා access ඉල්ලන්න පුළුවන්. ඒව දෙන්න ඔයාලා. ඊට පස්සේ මෙන්න මේ වගේ මට ඕන වීඩියෝ එක සිලෙක්ට් කරගෙන මේ next කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා තැනකට එයි. ඉතින් මෙතන තමයි අපි වීඩියෝ එක එඩිට් කරගන්න තියෙන්නේ. දැන් ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්නම් watermark එක කරගන්න විදිය. ඉතින් CapCut එකේ වගේ නම් ඔයාලට බලා ගන්න පුළුවන් CapCut කියලා watermark එක වදිනවා. ඒක වගේම තමයි මේකේ. එහෙම watermark එක වදිනවා. ඉතින් watermark එක අයින් කරන්න නැතුව අපි save කරොත් watermark එක එහෙම තියෙනවා. ඉතින් මම දැන් watermark එක ඉවත් කරන්න ඉතින් කියලා දෙන්න. මේ විදිහට ඔයාලා වීඩියෝ එකේ අවසාන වෙනකන් යන්න. එතකොට මෙතන ඔයාලා වෙනවා ඇති වීඩියෝ කොටසක් තියෙනවා watermark එකේ. අන්න ඒක සිලෙක්ට් කරගෙන ගත්තට පස්සේ මෙන්න මේ වගේ delete mark එකක් එයි. ඉතින් ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. එතකොට මෙන්න මේ වගේ ඔයාලගේ delete mark එක උඩ ප්‍රෙස් කරගත්තාම ඔයාලගේ watermark එක අයින් වෙනවා. ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේ වීඩියෝ කොටසේ අපිට අනවශ්‍ය කොටසක්, ඒ කියන්නේ වීඩියෝ කොටසක් තිබ්බත් ඒක අයින් කරගන්න කියලා. මේ විදිහට ඔයාලගේ ඒ වීඩියෝ අනවශ්‍ය කොටස පටන් ගන්න දාන්න මේ විදිහට ඔයාලගේ ටයිම්ලයින් එක ඔයාලට වෙනවා. මේ සිදු පාටි අන්න ඒක ගෙනියලා ඔයාලට වෙනවා. ඉතින් මෙතන කතුරක මාර්ක එකක් තියෙනවා ස්ප්ලිට් එක. අන්න ඒක උඩ එකපාරක් ප්‍රෙස් කරගන්න. එතකොට ඒ අනවශ්‍ය වීඩියෝ කොටස ඔයාලට බලා ගන්න පුළුවන්. පටන් ගන්න තැනින් වෙන් වෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ කොටස අවසාන කියන අනවශ්‍ය වීඩියෝ කොටස අවසාන වෙන තැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට ආපහු ඒ ස්ප්ලිට් කියන බටන් එක උඩ ප්‍රෙස් කරගන්නයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ අපිට අනවශ්‍ය වීඩියෝ කොටස වෙන් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට delete mark එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. අන්න ඒක උඩ එකපාරක් ප්‍රෙස් කරගන්න. අන්න ඒක උඩ එකපාරක් ප්‍රෙස් කරගත්තාම ඉතින් ඔයාලට අනවශ්‍ය වීඩියෝ කොටස delete වෙලා යනවා. ඉතින් දැන් අපි බලමු මේ වීඩියෝ එකට, ඒ කියන්නේ දැන් අපිට background music එකක් add කරගන්න ඕන නම් ඒක add කරගන්න විදිය. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන අයිනෙත් තියෙන music mark එකත් එක්කන් තියෙන ධන ලකුණ. අන්න ඒක උඩ එකපාරක් press කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තුනක් එනවා. එතනින් ඉතින් මේ record කියන එක තමයි අපිට voice එකක් dub කරගන්නවා නම් dub කරගන්න තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම් background music එකක් add කරගන්න විදිය. ඒකට ඔයාලා යන්න ඕන music කියන එකට. ගියපුවාම මෙන්න මේ වගේ එකක් එයි. ඉතින් මෙතන අර TikTok එකේ තියෙන වගේ ඒ සින්දු ටික තියෙන ඒවට අපිට copyright වදින්න පුළුවන්. ඉතින් මම යනවා මේ my music කියන එකට. ඒකට ගියාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් music library කියලා. අන්න ඒකට යනවා මම.
ඉතින් එතනින් මේ විදිහට මගේ මියුසික් ටික බලා ගන්න පුළුවන්. එතනින් මේ යූස් මට කැමති එකේ මම මේ යූස් කියන කොටස දෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඉතින් මෙතනින් ඔයාලට වොලියුම් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේක වොලියුම් එක අඩුම කරලා දානවා. මොකද මට මේ වීඩියෝ එක කරද්දී ඒක කරදරයක් වෙන හින්දා. මොකද මේ වීඩියෝ එක කරද්දී මම හදන වීඩියෝ එක ප්ලේ වෙන්න ගත්තොත් ඒ වීඩියෝ එක මේ වීඩියෝ එකට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ හින්දා මම ඒක අඩුම කරගෙන මෙතන හරි මාක් එක දෙන්න. ඔයාලට මේක වොලියුම් එක ඔයාලට ඕන ගන්න තියලා ඔයාලට ඒක හරි මාක් එක දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට මේ වීඩියෝ ඒ කියන්නේ මේ මියුසික් කොටස අවසාන වෙනකන් තියෙන්න ඕන. මෙතනින් ඇද ගන්න පුළුවන්. ගාන්න තියාගන්න පුළුවන් ඔයාලට කැමති ගාන්න. ඉතින් දැන් අපි බලමු මේ මියුසික් කොටසෙත් අපිට ඕන නැති කොටසක් තිබ්බොත් ඒක ඉවත් කරගන්න විදිය. මේ විදිහට මම මේ මියුසික් කොටස සිලෙක්ට් කරගෙන ටයිම්ලයින් එක ගිහිල්ලා තියාගන්නවා මට අනවශ්‍ය කොටස පටන් ගන්න තැනට. ඊට පස්සේ මේ විදිහට මේ ඔයාලට පේනවා ඇති මේක ස්ප්ලිට් බටන් එක තියෙනවා. අන්න ඒකට එකපාරක් ක්ලික් කරගෙන මට අනවශ්‍ය කොටස අවසන් වෙන තැනට ගිහිල්ලා අහපව් මම මේ ස්ලිප් බටන් එකම ප්‍රෙස් කරගන්න. එතකොට මේ වගේ අපිට අනවශ්‍ය කොටස වෙන් වෙනවා. ඊට පස්සේ මට කරන්න තියෙන මෙතන ඔයාලට පේනවා ඇති දම් පාට වගේ ඩිලීට් මාක් එක තියෙනවා. ඉතින් ඒක උඩ එකපාර ප්‍රෙස් කරගන්නයි තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ අපිට අනවශ්‍ය කොටස අයින් වෙලා යනවා. ඉතින් මේ විදිහට තමයි මියුසික් එකේ අනවශ්‍ය කොටස් මියුසික් එක ඇඩ් කරගන්නේ. ඉතින් දැන් මම යාළුවන්ට කියලා දෙන්නම් කිව්වනේ මියුසික් එකට පස්සේ මියුසික් එක ඇඩ් කරගත්තට පස්සේ වොයිස් එක ඩබ් කරන විදිය. ඉතින් මම අහපුවා මෙතෙන් යනවා. ගිහිල්ලා මේ වොයිස් කියන එකට යනවා. ඊට කලින් පොඩ්ඩක් ඉන්න යාළුවනේ මොකද වොයිස් එක ඩබ් කරද්දි මට මේකේ තියෙන වොයිස් එක ඇහෙන්න පුළුවන්. එතකොට මගේ මේ වීඩියෝ එකට කරදරයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මම මෙතනින් මේක මියුට් කරලා දාන්න. ඊට පස්සේ මම යනවා අහපුවා මෙතෙන්ද. ඊට පස්සේ අහපුවා මේ රෙකෝඩ් කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ ප්‍රෙස් කරගන්න. එතකොට මේ වගේ ටයිම් එක ප්ලේ වෙයි. ඉතින් හරි ඉතින් හැමෝටම ආපහු සුබ දවසක්. එහෙනම් ඉතින් දැන් අපි ඉස්සෙල්ලාම බලමු VNet එක කොහොමද අපි මුණ එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් එතකොට ඔයාලගේ වොයිස් එක ඩබ් වෙලා ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ හරිම අංකෙ උඩ ටික් කරගන්න. එතකොට ඒ ඩබ් කරපු කොටස අපිට ඇඩ් වෙනවා. ඉතින් ඒකෙත් එහෙම තමයි ඕන නැති කැලක් තියෙනවා නම් ස්ක්‍රිප්ට් කරගන්න පුළුවන්. වොලියුම් එක අඩ වැඩි කරගන්න පුළුවන් ඒකෙත්. හරි ඉතින් ඔයාලට පේනවාද මට ඒක පොඩි අවුලක් වුණා. ඒ හින්දා මම මේක මියුට් කරගන්න. හරි යාළුවනේ ඉතින් එන්න එහෙම තමයි ඔයාලගේ වොයිස් එක ඩබ් කරගන්නේ. ඉතින් දැන් මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම් මේ අපිට මේ වීඩියෝ එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න විදිය. ඔයාලට පේනවා ඇති ටෙක්ස්ට් අයිකන් එකත් එක්ක ධන ලකුණක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. ඒකෙන් මේ ටෙක්ස්ට් කියලා තියෙන එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ මම මෙතන තියෙන එකක් තෝරගන්න. ඊට පස්සේ මෙතනින් අපිට ඕන කියන ඕන එක ටයිප් කරගන්න තියෙන්නේ. මම මෙතන දිශා ටෙක් කියලා ටයිප් කරගන්න. ඉතින් යාළුවනේ මම ඔන්න ටයිප් කරගත්තා. දැන් ඉතින් මෙතනින් අපිට ඕන ප්‍රොම්ප්ට් එහෙම තෝරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක මම තෝරන්න. ඊට පස්සේ යාළුවනේ මම මෙතන සයිස් එක තෝරන්න යන්න. මේ විදිහට මම සයිස් එක තෝරලා මම කලර් එක දාගන්න යන්න. කලර් එකෙන් මට මෙතන තියෙන කලර් එකක් උනක් දාගන්න පුළුවන්. මෙතනින් උනක් දාගන්න පුළුවන්. මම මේ විදිහට ෂැඩෝ එකත් එක්කන් තියෙන කලර් එක දාගන්න. මෙන්න මේ විදිහට මෙතනින් දාගත්තොත් ඔයාලා ෂැඩෝ එහෙම ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එක ෂැඩෝ එක. එතකොට මෙතනින් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් මම ඊට පස්සේ මට ඕන ටික ඇඩ් කරගෙන මෙතන හරි මාක් එක දුන්නා. එතකොට අපිට මේ ටෙක්ස්ට් එක අපේ වීඩියෝ එක අවසන් වෙනකන් තියෙන්න ඕන. මෙතනින් ඔයාලට පේනවා ඇති මේක ඇදන් යන්න කොටසක් තියෙනවා. අන්න ඒක මම මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම ඇදන් යන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔහම අපිට ඕන තරම් ඒක ඇදන් යන්න පුළුවන් වීඩියෝ එක අවසන් වෙනකන්. ඉතින් අපි ඔන්න ටෙක්ස්ට් එකකුත් ඇඩ් කරගත්තා. ඉතින් දැන් මම මේකට කොහොමද අපි ඒ කියන්නේ ඉන් ඇනිමේෂන් අවුට් ඇනිමේෂන් ඇඩ් කරගන්නේ කියලා පෙන්නන්න. ඉතින් මම ඉස්සෙල්ලා ටෙක්ස්ට් එකට ඉන් ඇනිමේෂන් එකක් සහ අවුට් ඇනිමේෂන් එකක් ඇඩ් කරලා පෙන්නන්න. ඔයාලට මේ මේටියන් කියන එකට යන්න. ඒකට ගියාම මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට මේ වෙනවා ඇති ගොඩක් ඇනිමේෂන් තියෙනවා. මම මේ විදිහට මම එකක් දාගන්න. ඔයාලට පේනවා ඇති මෙතනින් අපිට ටයිම් එකක් තියන්න පුළුවන් ඒකට.
ඇනිමේෂන් කියන කරන්න එතනත් මං ඒකම දාගන්න එතනත් අපිට ටයිම් ලයින් එකක් තියෙනවා වීඩියෝ එකට මියුසික් එකක් ඇඩ් කරගන්න විදිහ ඇති මෙතන ඔයාලට පේනවා ඇති මියුසික් මාක් එකක් එක්ක අර අතර මැද තියෙන්න පුළුවන් යාළුවනේ ඉතින් ඔයාලගේ මියුසික් මාක් බලා ගන්න පුළුවන් දැන් ඇඩ් කරගන්න ඔන්න හරි අවුට් ඇනිමේෂන් සහ ඉන් ඇනිමේෂන් එකත් ඇඩ් කරා අපි එතකොට දැන් බලමු අපි වීඩියෝ එකේ ගැන කොටසකට කොහොමද ෆිල්ටර් එකක් හරි එතකොට ඉෆෙක්ට් එකක් හරි ඇඩ් කරගන්න කියලා මම දැන් යනවා මෙතන මේ ෆිල්ටර් කියන එකට ඉතින් යාළුවනේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩාක් ෆිල්ටර් තියෙනවා ඉතින් මෙතනින් මම මෙතනින් එකක් සිලෙක්ට් කරගන්නම් ඊට පස්සේ මම මෙතන හරි මාර්ක් එක දෙන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එතන අපිට ෆිල්ටරේ ඇඩ් වුණා පේනවා ඇති ඔයාලට වීඩියෝ එකේ මෙතන වීඩියෝ එක ප්ලේ වෙන තැන ඉතින් යාළුවනේ දැන් බලමු අපි මේකට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න විදිය ඔයාලට පේනවා ඇති මෙතන නිකන් තරු ලකුණක් වගේ තියෙනවා අන්න ඒකට මම එකපාර ප්‍රෙස් කරගන්න එතකොට මෙන්න මේ වගේ ටිකක් එනවා එතනින් ඔයාලට මට කියන්න බැරුණා කලින් ෆිල්ටර් එහෙම ඇඩ් කරද්දි ඔයාලට බලා ගන්න මම ඒක ඊළඟට කියලා දෙන්නම් මෙතනින් ඔයාලට පුළුවන් මෙතන කැමති එකක් ඇඩ් කරගන්න මම මේ විදිහට එකක් සිලෙක්ට් කරගෙන ඒක ඇඩ් කරගන්න සයිස් පාරක් දාගන්න හරියන්නේ මම ඉෆෙක්ට් එකක් ඇඩ් කරගත්තා ඊපස්සේ මෙන්න මේ වගේ ඉෆෙක්ට් එක ඇඩ් කරගත්තා මම කියලා දෙන්නම් කිව්වා අර කලින් කියලා දෙන්න බැරුණා කිව්ව එක මේ ඔයාලට පේනවා ඇති ෆිල්ටර් ඇඩ් කරගත් මේ උටුන්න වගේ පැත්තෙන් තියෙන මාර්ක් එකක් තියෙන්නේ අන්න ඒ ඔයාලා ඇඩ් කරගන්න එපා යාළුවනේ ඉතින් ඒව ඇඩ් කරගත්තොත් ඔයාලට මුදල් ගෙවීමට සිදු වෙනවා ඒ කියන්නේ මේකේ 100% වගේ ප්‍රී තමයි තියෙන්නේ හැබැයි ප්‍රී නැති ඒවත් තියෙනවා ඒව ඇඩ් කරගන්න එපා ඇඩ් කරගන්න පුළුවන් හැබැයි වීඩියෝ එක ඔයාලගේ ගැලරියට සේව් කරද්දී ඔයාලට මුදල් ගොයන්න කියලා පොඩි මැසේජ් එකක් වගේ එනවා ඉතින් ඔයාලට ගැලරියට ඒක සේව් කරගන්න බැරි වෙනවා අන්න ඒ හින්දා තමයි මම ඒව ඇඩ් කරගන්න එපා කිව්වේ ඉතින් යාළුවනේ ඉෆෙක්ට් වලත් ඒවා තියෙනවා ඉතින් ඒවත් බලලා ඔයාලා උටුන්න වගේ මාර්ක් එකක් තියෙන තැන් වල ඒවා ඇඩ් කරගන්න නැතුව ඔයාලා අනිත් ප්‍රී තියෙන ඒවා ඇඩ් කරගන්න ඉතින් යාළුවනේ මම අන්තිමට කියලා දෙන්න මේ ඔයාලගේ වීඩියෝ එකට ෆොටෝ එකක් ඇඩ් කරගන්න විදිය ඉතින් ලෝගෝ එකක් වුණත් එහෙම තමයි ඇඩ් කරගන්නේ මේ ඔයාලට පේනවා ඇති ෆොටෝ එකක මාර්ක් එකක් තියෙන ධන මාර්ක් එකක් තියෙන එක උඩ මම එකපාරක් ටික් කරගන්නම් ඊට පස්සේ මෙතන ෆොටෝස් කියන එක ක්ලික් කරගන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා ගැලරියට යනවා ගැලරියට ගියාම මම මගේ ලෝගෝ එක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ඒක චූටි කරලා මම අයිනෙන් ගිහින් තියන්න ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ තින් ඇනිමේෂන් එක මෙතනින් දා ගන්න පුළුවන් මේ අන් ඒවත් ආපහු කියලා දෙන්න නැහැ ඉතින් ඔයාලට මම මේක වීඩියෝ එක ඉවරනකන් තියෙන්න ඕනේ මේක ඇදන් ගිහිල්ලා මෙහෙම ඇදන් යන්න පුළුවන් ඒකත් අර ඉස්සෙල්ලා ටෙස්ට් එක ඇදන් ගියා වගේම ඉතින් මම ওই විදිහට ඉවරනකම් ඇදන් යන්න බැරි හින්දා මම හොම් භාගයක් ඇදලා තියන්නම් එහෙම වුණත් මේ වීඩියෝ එක දික් වෙන හින්දා ඉතින් යාළුවනේ ඔන්න ඔහමයි වීඩියෝ එකක් එඩිට් කරගන්න ඔන්න මම සරලම විදිහට ඔයාලට මේ වීඩියෝ එකක් එඩිට් කරගන්න විදියක් කියලා දුන්නා. ඉතින් මම අවසාන වතාවට තව එකක් කියලා දෙන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔරිජිනල් කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ප්‍රෙස් කරගන්න. ඉතින් එතනින් තමයි අපේ ක්‍රොප් එක රේඩියෝ එක බලා ගන්න පුළුවන්. එතන 9016 කියලා තියෙනවා TikTok වීඩියෝ වගේ නා YouTube වීඩියෝ 16:9 කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ මට ඕනේ තෝරලා මෙතනින් හරි ලකුණ දෙනවා. ඊට පස්සේ දැන් බලමු අපේ ෆයිනලි මේ වීඩියෝ කොහොමද අපේ ගැලරියට සේව් කරගන්න කියලා. ඉතින් ඔයාලා බලා ගන්න බලන්න නිල් පාටින් අප්ලෝඩ් මාර්ක් එකක් තියෙනවා. අන්න ඒ උඩ මම එකපාරක් ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔටෝ කියන එකට තමයි වැඩලා තියෙන්නේ. ඒ ඔටෝ කියන එකේ ඔයාලා සොලියුෂන් එක බලා ගන්න පුළුවන් HK20IP කියලා. ඉතින් ඔයාලට HD වගේ මේක සේව් කරගන්න ඕන නම් ඔයාලා ගැලරියට ඉතින් මෙතන මැනුවල් කියන එකට යන්න ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ resolution එක අදින්න තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට 1080p කියන එකට දාගෙන මෙතනින් export කියන බටන් එක දෙන්නයි තියෙන්නේ. ඉතින් මට 720p හොඳටම ඇති හින්දා මේ විදිහට මම ඒක දාලා යාළුවනේ එක දෙයක් මතක් ගන්න තියෙනවා. මෙතන export audio only කියන එකේම ඔයාලා ටික් එක එහෙම දාගන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ මේ වීඩියෝ එකේ audio එක විතරක් save වෙලා
වීඩියෝ එක සේව් වෙන්නේ නැහැ. ඉතින් ඒ ටික එක දාගන්න එපා මතක් කරලා කියන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන්නේ මේ එක්ස්පෝර්ට් කියන නිල් පාටින් තියෙන බටන් එක එකපාරක් ප්‍රෙස් කරගන්න. ඊපස්සේ මෙන්න මේ වගේ තමයි අපේ එක්ස්පෝර්ට් වෙනවා. බලා ගන්න පුළුවන් වීඩියෝ එක. ඉතින් යාළුවනේ අදට මෙච්චරයි කියලා දෙන්නේ. ඔන්න අද මම ඔයාලට කියලා දුන්නා වීඩියෝ එකක් කොහොමද එඩිට් කරගන්න කියලා VN edit එකේ. ඉතින් යාළුවනේ මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් තාමත් මගේ වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්තම් දැම්ම කියලා ලයික් එකක් දාන්න. එහෙනම් ඉතින් මගේ channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. කොහොම හරි subscribe 200ට යන්න ඕනේ අපි ටක් ගාලා. එහෙනම් ඉතින් ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාගෙන තියාගන්න මේ වගේ වීඩියෝ වල ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඉස්සරහට ඕන වීඩියෝ ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් ඉතින් වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ වගේ වීඩියෝ බලන්න ආස එයාලට ෂෙයා කරලා මට පොඩි සබ් එකක් දෙන්න. එහෙනම් ඉතින් යාළුවනේ අපි මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනකන් ඉමු. හරියන යාළුවනේ ඉතින් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා ඉවර වෙන්න ළඟයි. ඉතින් ඔන්න ඔහමයි අපි වීඩියෝ එකක් එඩිට් කරේ. එහෙනම් VN edit එකෙන් ඔන්න ආපහු මතක් කරා තාමත් මගේ වීඩියෝ එක ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් දාලා සෙට් වෙන්න. එහෙනම් ඉතින් ඔන්න මම අද ඔන්න ෆයිනලි අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වුණා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Back the curtain and you'll see the different vermin. We all have different burdens that all seem to cause disturbance. Yo, so do me a favor, don't treat me like a neighbor.